සංවිධානාත්මකව මහා ගරුතර මහා සංඝරත්නයට පහර දෙන්න. සම්බුද්ධ ශාසනය විනාශ කරන්න ආගමික විශ්වාසයෙන් බිඳලා බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් මේ ආගමික විශ්වාසයෙන් බිඳලා දාන්න. අද සංවිධානාත්මකව මේ ආණ්ඩුව කටයුතු කරනවා. අපි දකිනවා ඒක. මේ කලාපේ සමහර රටවල එවැනි සංවිධානාත්මක වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. මේ ආණ්ඩු බලයට ගේන්න වියදම් කරපු අයගේ න්‍යාය පත්‍රය අද ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුවේ වංචාව වහගන්න ආණ්ඩුව මර්ධනය පාවිච්චි කරනවා. අපි දැක්කා මුදල් අමාත්‍යාංශයේ ගිණුමේ කෝටි 80ක් වැරදි ගිණුමකට ගෙවලා. මුදල් ලේකම්වරයා කියන්නේ මේ ආණ්ඩුවේ දේශපාලන පත්වීමක්. දේශපාලන වේදිකාවේ පාර්ලිමේන්තුවට ගෙනලා පාර්ලිමේන්තුවේ මුදල් ලේකම්වරයා වඩපත් වෙනවා. අස්කරලා മന്ത്രിකම. ජනාධිපතිවරයාගේ ජනාධිපති වෙන තරම් විශ්වාසය වැඩේ කරයි කියලා. කරා. රට හදන එක නෙමෙයි. ගිණුමෙන් සල්ලි මාරු කරන්නේ. වැරදි ගිණුමකට ගෙවන එක. අභිරහස් විදියට පුද්ගලයෝ ඝාතනය වෙනවා. අභිරහස් විදියට. නීතිය නවනවා, තර්ජනය කරනවා, ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් විදියට කට උතර ලියා ගන්න හදනවා. ආණ්ඩුවේ වමනාව ඉස්ස කරේ නැත්තම් ඔවුන්ට මරණ දර්ශන ගන්නවා. ඔවුන් දියුණු ප්‍රකාශ දෙනවා. ඒ පිළිබඳව සාක්ෂි දිනවද? සංවිධානාත්මකව සැලසුම් සහගතව ආණ්ඩුවට විරුද්ධ වෙන පුද්ගලයන්ව මර්ධනය කරන්න ඒ ජීවිතයෙන් හරි කමක්. මර්ධනය කරන්න පුළුවන් තැනට ආණ්ඩුවපත් කරනවා. අපි පොලිස්පතිවරයාට කියන්නේ කරුණා කරලා. ඔබ පොලිස්පතිවරයා විදියට පොලිසියේ යුනිෆෝම් එකේ ගෞරවය ආරක්ෂා කරන්න. ඔබ කෙලසන්නේ ඔබ විනාශ කරන්නේ පොලිස් යුනිෆෝම් එකේ ගෞරවය. ඔබතුමා පෙන්ෂන් යයි. ඉඳලා. යයි. ආණ්ඩුවත් යයි. මේ ආයතන වල විශ්වාසය බිඳ වැටෙනවා අපේ හැමදෙරේ. පන්සල කෙරෙහි තියෙන, පල්ලිය කෙරෙහි තියෙන, කෝවිල කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. රාජ්‍ය සේවය කෙරෙහි, ප්‍රාදේශීය ලේකම්වරයා, දිසාපතිවරයා කෙරෙහි, පොලිසිය කෙරෙහි, ත්‍රිවිධ හමුදාව බුද්ධියන්සයන් කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. මේ විශ්වාසය ගොඩනගන්න ලෙහෙසි වෙන්නේ නැහැ. අද දේශපාලනික වශයෙන් ආණ්ඩුවට කඩ යන උදවිය තනතුරු තානාන්තර වල යයි. හැබැයි යන්නේ අර යන එක කොරහත් කඩාගෙන යනවා වගේ මේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම සිස්ටම් එකම මේ රටම විනාශ කරගෙන යන්නේ. ඒ හින්දා අද ගම්මට්ටමේ ජනතාව අපි එක පෙළ ගැහෙන්නේ. ඔවුන්ට විශ්වාසයක් තියෙනවා අපේ කඳවුර. ඔබට විශ්වාසයක් තියෙනවා අපේ කඳවුර හැමදාම මේ රට පැත්තේ ඉඳගත්තා. ගමේ මිනිහෙ පිණි හිටියා. ගමේ දරුවගේ ආර්ථික අධ්‍යාපනය හදන්න, අම්මා තාත්තගේ ආර්ථිකය හදන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරා. ඒ තුල අලුත් ව්‍යවසායකයෝ හැදුනා. අලුත් ව්‍යාපාරිකයෝ හැදුනා. තරුණ පරම්පරාවට රැකියාව උත්පාදනය කරන්න අවස්ථාව ලැබුණා. අද එන්න කර්මාචාලා වැහෙනවා. ආණ්ඩුව හිතනවා විතරේ පිටින් ගේන එක ලාභයි මෙහි කොවිය හදනවට වඩා කියලා. ආණ්ඩුව හිතනවා හාල් පිටින් ගේන එක ලාභයි මෙහි වී කොවිය රකින්නට වඩා කියලා. ආණ්ඩුව හිතනවා එළවලු පළතුරු පිටින් ගේන එක ලාභයි මෙහි කොවියට සාහනයක් දෙනවට වඩා කියලා. ඒ තුල ආණ්ඩුව යැපෙන්නෙක් බවට පරිවර්තනය කළා තුන මේ රටේ समस्त आहार सुरक्षितතාවය සම්පූර්ණයෙන්ම ඒ තුල තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන ආණ්ඩුව උත්සාහ කරනවා. ඉතින් අපි ආණ්ඩුවේ ඉන්න අයටත් කියන්නේ කරුණාකරලා ඔය බොරු කියන එක නවත්තන්න දැන්. තර්ජනය කරන එක නවත්තන්න. තර්ජනයට අපි බය නැහැ. බය වෙන කට්ටිය ඇති අපි බය නැහැ. බය ඇති. ඒ තර්ජනයට අපි බය නැහැ. එහෙනම් අපිව බය කරන්න තර්ජනය කළා හරියන්නේ නැහැ. කරුණාකරලා ඔබ දීප පොරොන්දු ටික ඉටු කරන්න. පොරොන්දු ටික ඉටු කරන්න. ඔබ අරගලේ හිටපු දරුවන්ට බොරු කියලා රවට්ටලා බලයට ආවේ. කෙවල් දහස් ගාණක් ගිනි තියලා බලයට ආවේ. ඔබ ලොකු ගෙවල් හදාගත්තට කමන්නේ අනිත් එක්කෙනා එකට ඉරිසියා කරන්න එපා. එයාලා ගින්නේ මැටි හැමතුරු ලොකු ගෙවල් හදනවා ඉතින්. ඒකට අපිට අනිත් මිනිස්සුගේ ගෙවල් වල ඉරිසියා කරන්න එපා. නේ? එයාලා දැන් ලොකු වාහන වල යනවා. තව මිනිස්සෙක් යනකොට ඉරිසියා කරන්න එපා. ඒ හින්දා කරුණාකරලා මෙලේ මිනිස්සු මෝඩයට අන්දන් ලෑස්ති වෙන්න එපා.